ඔව් මම පොඩ්ඩක් නවතින්න. මේ රීඩින් එක අද විශ්ව මාතාව ඔයාලට පණිවිඩ දුන්නේ ඒන්ජල්ස්ලා ඔයාලා මට කියන්න කියලා කිව්වේ. කහ පාට, කොළ පාට, රතු පාට, නිල් පාට. කහ, රතු, කොළ, නිල් පාට ඇඳුමක් අඳන් ඉන්න ඔයාලටයි. ඔයාගේ ඇඳුමේ කොහේ හෝ මේ කලර් එක තියෙනවා නම් වැඩිපුර ඔයාටයි මේ රීඩින් එක. ඉතින් බලමු විශ්යෙන් ඔයාට අද මොනවාද කියන්නේ වන් කාඩ් රීඩින් එකක් මම දෙනවා. බලමු මොනවද මේ ඒන්ජල්ස්ලාට කියන්නේ කියලා. ඉතින් බලමු මේ ඒන්ජල් මෙසේජ් එක මොකක්ද කියලා ඔයාලට දෙන්න. ඉතින් ඒන්ජල්ස්ලා ඔයාලට කියනවා ඉතින් ඔයාගේ ජීවිතේ පොඩි తాවකාලික ඇන හිටීමක් වෙනවා කියලා. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ ඔයාට දැන් සිදුවෙන සිද්ධීන් සිදුවන අතට ගලාගෙන යන්න ඉඩ දෙන්න. ඉතින් ඒ හට ගන්නා වෙනස්කම් ඔයා බාර ගන්න. හරි ඒක වෙනස් කරන්න හදන්න එපා තමන් බිහිසිර කරලා. හැබැයි ඔයාට ඉවසීම ප්‍රගුණ කරන්න කියලා කියනවා ඒන්ජල්ස්ලා. සමහර විට ඔයාට යමක් කැප කරන්න සිද්ධ වේවි. හරි? ඔව්. ඒ වුණාට ඔයාට ඊට වැඩි විශිෂ්ට යමක් ළඟා කරගන්න පුළුවන් ඒ කියලාත් කියනවා. ඉතින් ඔයාට දැන් බොහෝ කාලයකට මේ එළවෙන නිසා කාඩ් පැත්තට පොඩි රෝගී තත්ත්වයක් කිව්ත් ඔයාට පෙන්වන්න කරන ඉතින් පරිස්සම් වෙන්න විදර්ශන වල ලෙඩ රෝග වැඩි. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ගොඩක් හොයලා බලන්න. සෞඛ්‍ය තත්ත්වය තමයි හොඳ සෞඛ්‍ය තත්ත්වයක් ඇති කරගන්න හොඳ ආහාර පාන ගන්න. තමන් පරිස්සම් වෙන්න. තමන් ලෙඩ රෝග වලින් පරිස්සම් වෙන්න ඉදිරියේ පොඩි අසනීපයක් ඇති වෙන්න උනත් පුළුවන්. ඒවට සමහරට දැනෙනවා යම් බරක් ඔයා තියාගෙන ඇවිදිනවා වගේ. ඒකට හේතු වන්නේ ඔයා වටා සිදුවෙන සමහර සිදුවීම් අවස්ථාවන් ඔයාව අවනිශ්චිත තත්ත්වයකට පත් කරන එක තමයි ඒකට සිදුවන්නේ. ඉතින් ඔයාට කියන්න තියෙන පොඩි අනහිටීමක් සිදුවෙනවා. ඉතින් ඒකට ඊට වැඩි දෙයක් ඔයාට ලැබෙනවා. sorry. ඊට වැඩි දෙයක් ඔයාට ලැබෙනවා කියලා මට කියන්න පුළුවන්. ඒ වගේම ඔයාට කියන්න පුළුවන් අනිවාර්යෙන්ම පොඩි අසනීපයක් ඇති වෙන්න පුළුවන්. අසනීපයත් ඉතින් පරිස්සම් වෙන්න. ඉතින් ඔයාට ජීවිතේ හොඳ දෙයක් ලැබෙන්න තියෙනවා. ඉතින් මේ දවස්වල පොඩි අනහිටීම් ප්‍රශ්න සිදු වුණාට වැඩි ගණන් ගන්න එපා කියලා ඒන්ජල්ස්ලා ඔයාට කියනවා. ඉතින් ඔයා වටස්ගෙන සිදුවීම් නිසා ඔයාගේ මනසට ඕකට බරක් වගේ දැනේ. ඒවා ඉදිරියදී නැති වෙනවා. අනිවාර්යයෙන්ම හොඳ දෙයක් ඔයාට ලැබෙනවා. අසනීප වලින් පරිස්සම් වෙන්න. ඉතින් මේක තමයි අද දවසේ ඒන්ජල්ස්ලා ඔයාට දෙන පණිවිඩය. ඉතින් එහෙනම් මාව ෆලෝ කරන්නත් අමතක කරන්න එපා. අනිවාර්යෙන් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න මාව ෆලෝ එකක් දෙන්න. thank you.